ඉතින් කොහොම හරි මේ සිග්නල් ගැන කාන්තාවක් විසින් සමාජයට දෙන පිරිමියාට දෙන සිග්නල් එක ගැන ඒක ගැන කතා කරන්න කලින් මම මෙහෙම කියන්නම්. මගේ වීඩියෝ එකක් මම ටිකක් කලින් පරණ වීඩියෝ එකක් කළා තිනවා ඇඳුම් ගැන. ඇඳුම අපිට කොච්චර අපේ ජීවිතේ අපේ පෞරුෂත්වයට අපි අඳින විදිහ කොච්චරක් දුරට බලපානවද කියලා. එතනදී මම කතා කරේ ගොඩක් වෙලාවට අපි කොහොමද අපි තැනකට යන්නේ. අපි යන තැන අනුව කොහොමද අපි අපේ ඇඳුම් තෝරගන්නේ. කොහොමද අපේ පෞරුෂත්වය ගොඩනගන්න අපි අඳින විදිහ බලපාන්නේ කියලා. එතකොට ඒකත් එක්ක ගොඩක් ළමයි අදහස් ප්‍රකාශ කරලා තිබ්බා. ගොඩක් අය කියලා තිබ්බා ගෑනු ළමයෙක්ට කාන්තාවකට අම්ම කෙනෙක්ට නිදහස නැත්තම් ඇඳගෙන යන්න ඒ ඇඳන් ඉන්න ඇඳුම නිසා නම් ප්‍රශ්නයක් වෙන්නේ කියන එක සම්පූර්ණ වැරදි මතයක්. එහෙම එකක් නෙමෙයි. ඒ කෙනාගේ හැසිරීම ඒ කෙනාගේ කියන්නේ හිතන විදිහ සහ ඒගොල්ලන්ගේ හැදියාවත් එක්ක කාන්තාවට අතවර කරන්න එනවා, කාන්තාව හිංසනයට ලක් කරනවා, අපයෝජනයට ලක් කරනවා කියලා. ඒ කතාවත් එක්ක මම එකඟයි. මොකද මනෝවිද්‍යාත්මකව බැලුවත් මානසික වශයෙන් තමන්ගේ මනසේ තියෙන ඒ තමන්ගේ චිත්ත වේග කළමනාකරණය කරගන්න නොහැකියාව, තමන්ට බැරි නම් තමන්ගේ සීමාවන්, තමන්ගේ නිදහස, තමන්ගේ සීමාව මොකක්ද කියලා අඳුරගන්න, ඒ විදිහටම අනිකාගේ නිදහස, අනිකාගේ අවශ්‍යතාවය, අනිකාගේ සීමාව තේරුම් ගන්න තමන්ට නොහැකියාවක් තියෙන පුද්ගලයෝ තමයි ගොඩක් දුරට අනෙක් මනුස්සයව හිංසනයට ලක් කරන්න, අපයෝජනයට ලක් කරන්න, කායිකව හරි මානසිකව හරි වාචිකව හරි බැල්මකින් හරි අපයෝජනයකට ලක් කරන්න කරන්නේ ඒ තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි, තමන්ට තමන්ගේ තියෙන දුර්වලතාවයන් අඳුනගන්න බැරි, තමන්ගේ හීනමානය, ඒ වගේ දේවල් තමන්ගේ චරිතය ඇතුළේ, තමන්ගේ පෞරුෂත්වය ඇතුළේ තියෙන පිරිමි පුද්ගලයන්, එහෙම නැත්නම් අපි දැන් කාන්තාවක් අපයෝජනයට ලක් කරනවා කියලා කියන්නේ සමහර අවස්ථාවල කාන්තාවම. ඒ වගේ තමන්ගේ ඇතුළේ තියෙන හීනමානය, තමන්ගේ ඇතුළේ තියෙන ඒ දුර්වලතාවයන්, පෞරුෂ දුබලතා නිසා තමා ඒ වගේ දෙයකට මිනිස්සෙක් පෙළඹෙන්නේ. නැත්තම් බස් එකක් ඇතුලේ පොදු ප්‍රවාහනය, පොදු ස්ථාන, පාසල් දරුවෝද, මේ වයසක මිනිස්සෙක්ද, මේ පොඩි දරුවෙක්ද, මේ කාන්තාවක්ද, මේ දරුවෙක් ලැබෙනින් අම්මා කෙනෙක්ද, මේ කිසි දෙයක් නොතකා මේ දේවල් ගැන හිතන්නේ නැතුව සමහරක් අවස්ථාවල සමහර පිරිමි තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්න බැරුව ඒක තමන්ට තියෙන පහත් ගතිය වේවා, එහෙම නැත්නම් තමන්ට තියෙන මානසික විකෘතිතාවයක් වේවා, තමන්ගේ තියෙන අඩු අධ්‍යාපන මට්ටමක්ද, එහෙම නැත්නම් තමන්ගේ තුල හොඳ ගුණාත්මක දේවල්, හොඳ ගතිගුණ, හොඳ සාරධර්ම, ඒ දේවල් තමන්ට ඇඟෙන් ඇවිල්ලා නැද්ද? අන්න ඔය කියන කාරණා මත ඒ විදිහේ අටු මානසික අසහනකාරී විදිහට පොදු සමාජය ඇතුලේ හැසිරෙනවා. මේ බහුතරයක් නෙමෙයි, තම සුළු ප්‍රමාණයක්. ඉතින් මේක නිසා ඇත්තටම අපහසුතාවයට පත්වෙන පිරිස කාන්තාවෝ, දරුවෝ වැඩි. අපි හැමෝම පාරට බහින්නේ ඔළුවේ දහසක් ප්‍රශ්න තියාගෙන. ඒක අපි වාහනයක ගියා වේවා, බස් එකක ගියා වේවා, ට්‍රැවල් එකක ගියා වේවා, ට්‍රේන් එකේ ගියා වේවා කියලා නෑ. අපි අපේ දවසේ පටන් ගන්නේ මම ඉස්කෝලේට වෙලාවට යන්න ඕන කියලා හිතනවා දරුවෝ. ඒතර පාඩම් වැඩ යාළුවෝ කතා කරන්න, ගෙවල් වල ප්‍රශ්න, ගැහණියක් නම් ගෙදර ඉඳන් වැඩට යනවා දරුවෝ, මහත්තයා ආපහු ගෙදර එනවා, ඒ අපි තෙරපෙනවා, බස් වල සෙනඟ මැද්දේ, ඔය දේවල් මැද්දේ ඇත්තටම අපිට හැම අවශ්‍යතාවයක් ගැහණියකට තියෙනවද? මට නිදහස නැත්තම් මං ආස විදිහට අඳින්න මේ ලෝකෙ මේ සමාජය ඇතුලේ මේ ඉන්න සමාජයේ අපේ ජීවත් වෙන සමාජයේ පිරිමිහෙක්ට බැරි නම් ඒ සමාජය තුළ ජීවත් වෙන කාන්තාව ආරක්ෂා කරන්න ඒ සමාජයේ තියෙන දුර්වලතාවයක්, සමාජයට ගිහිලා තියෙන පිරිමි කොහොමද ඒ දීලා තියෙන දැනුම, ඒකේ තියෙන දුර්වලතාවයක් තමා ඒ විදිහේ පිරිසක්, එහෙම හිතන පිරිමි පිරිසක්, එහෙම හිතන පුද්ගල පිරිසක් සමාජයට ඇවිල්ලා තියෙන. ඉතින් කොහොම හරි මට කියන්න ඕනුනේ තව උදාහරණයක් ගත්තොත් දකින්න ඇති ඩොක්ටර් කෙනෙක්, වියෝජි ඩොක්ටර් කෙනෙක් අවුරුදු ගාණක් වැඩ කළා එක කාන්තාවක් ගිහලා තිබ්බා ලූප් එක අයින් කරන්න. එතනදී කාන්තාව දූෂණයට ලක් කරා කියලා ඒ කාන්තාව පැමිණිලි දාලා තිබ්බා. එතකොට හිතන්න අවුරුදු ගාණක් කාන්තාවක්ම වැඩ කරලා කාන්තාවන්ගේ ශරීරයේ ඒ සියලුම දේවල් ගැන අධ්‍යාපනයක් ලැබලා දරුවෝ හම්බෙන විදිය දැකලා ඒ සියලු දේ කරපු වෛද්‍යවරයෙක්ට තමන්ගේ එක සුළු මොහොතක් තමන්ව පාලනය කරගැනීමට නොහැකි වුණා. අනේ ෂණික සිතුවිලි, ෂණිකව තමන්ට එන ඒ මානසික සිතුවිලි පාලනය කරගන්න, චිත්ත වේගයන් පාලනය කරගන්න නොහැකි වුණු පුද්ගලයෝ නිසා අසරණ වෙන්නේ, අපහසුතාවයට පත් වෙන්නේ සමාජයේ කාන්තාව. ඉතින් ඒකට ඇඳුම කියන දේ අදාළ වෙන්නේ නැහැ. අපි අඳින්න ඕනේ ලස්සනට.
අපිට ගැලපෙන විදිහට. එහෙමයි කියලා නිරුවතින් පාරේ මං හිතන්නේ අපේ කාන්තාව යනවා කියලා. අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ලස්සන ස්ටයිල් කරලා විලාසිතානුකූලව අපි දන්නවා අපි ලස්සනට අඳින්න. ඉතින් ඒක හැමෝටම තියෙන නිදහසක්. අපි අපේ අයිතිය රැක ගන්න ඕනේ අනිත් කෙනාගේ නිදහසට බාධා නොවෙන්න. එයාගේ අපි කියනවා අපේ හැරමිටිය දිග කරන්න අනිත් කෙනාගේ නහසේ මේ උඩ හරියට. ඒ කියන්නේ ඊට එහා අපිට අනිත් කෙනාට බාධා කරන්න බෑ. ඉතින් ඒ විදිහට අපි අපේ නිදහස රැක ගන්න ඕනේ අනිත් කෙනාගේ අයිතියට අනිත් කෙනාගේ නිදහසට බාධා නොවන විදිහට. ඉතින් ඒකෙන් රැකෙන්නේ අපේ මානසික නිදහස, අපේ කායික නිදහස, අපේ කායික සැනසීම, නිරෝගීකම මේ කියන සියලු දේ. ඉතින් ඔය කියන දේවල් ඇතුලේ මිනිස්සෙක් අපිට ඇබියුස් කරන්න පුළුවන් වචනයකින්, බැල්මකින්. ඒ වගේම කායිකවත් ඒ හැම දෙයක් නිසා මානසිකවත් මිනිස්සු ඇබියුස් වෙනවා. ඉතින් මේ දේවල් හිතලා පොදුවේ යම්කිසි ස්ථානයක යම්කිසි සිදුවීමක් සිද්ධ වෙද්දී අපි එතන හිටියේ නැත්නම් අපි දැක්කේ නැත්නම් ඒ සිද්ධියට මම ඔයා මූණ දුන්නේ නැත්නම් ඒ මූණ දීපු කෙනා කාන්තාව දරුවා වේවා අපිට අයිතියක් නැහැ කොතනකදවත් ඇඟිල්ල තික් කරන්න. ඔයාගේ වැරද්දක් නිසා තමයි ඔයා අපහසුතාවයටපත් උනේ. ඔයාගේ වැරද්දක් නිසා තමයි ඔයා අපවේචනයට ලක් වුනේ. ඔයාගේ වැරද්දක් නිසා තමයි අද ඔයා මේ විදිහට අසරණ වෙලා අපයෝජනයට ලක් වෙලා බලාත්කාරකමකට ලක් වෙලා ඉන්නේ කියලා කියන්නේ. ඉතින් තේරුම් ගන්න මොකක්ද අපි කියන්නේ, මොකක්ද අපි කතා කරන්නේ, මොකක්ද මේ කතා කරන දේ තුළ සමාජයට අපි දෙන්නේ කියන එක. ඉතින් මම කියන්නේ හරි සරලවම අපිට තියෙන්නේ හොඳ පුරවැසියෙක් විදිහට සමාජය ඇතුළේ ජීවත් වෙන මිනිස්සෙක් විදිහට අපේ පෞරුෂත්වය රැකගන්න. අපේ පෞරුෂත්වය රැකගෙන තමන්ට කරදරයක් නොවන, ඒ වගේම අනුන්ටත් කරදරයක් නොවන. මට සිද්ධ වෙනවට අකමැති දෙයක් අනිත් මිනිස්සුන්ට සිද්ධ නොකර තමන්ගේ අම්මා දිහා බලනවා වගේ මේ තවත් ගෑනු ළමයෙක්, මේ තවත් කාන්තාවක් කියන නම්බුව ගරුත්වය ඒ කාන්තාවට දරුවට දෙන්න, ඒ පිරිමියාට දෙන්න හැකියාවක් තමන් තුළ හොඳ පර්සනැලිටි එකක් පෞරුෂත්වයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. එතකොට සමාජය ඇතුළේ මේ සිද්ධ වෙන අපයෝජන ඒ සිද්ධ වෙන ඒ බලහත්කාරකම් දේවල් නැති වෙයි. මොකද මේ මෑතකදීම සිද්ධ වුණා ෆොරෙන කෙනෙක්ට අපේ මේ පුද්ගලයෙක් අසභ්‍ය විදිහට අපහසුතාවයට පත් කළා තිබ්බා. ඉතින් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ කොහෙ ගියත් කාන්තාව කියන්නේ කාන්තාව. කිසිම කෙනෙක්ට තමන් කැමැත්තකින් තමන්ගේ සතුටකින් නැතුව කිසිම කෙනෙකුට ලිංගික වතවර කරන්න වචනකින් අපහසුතාවයට පත් කරන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ඒක තේරුම් අරගෙන මොකද මම පිරිමියා කියන කෙනා කවුද, කොච්චර උතුම් චරිතයක්ද, කොච්චර සමාජයට වගකීමක් දෙන්න පුළුවන්, සමාජයක් රකින්න පුළුවන්, සමාජයක් උහුලාගෙන ඉන්න පුළුවන් පුද්ගලයාද චරිතයක්ද කියන එක අවබෝධ කරගෙන තමන්ගේ මානසික සතුට, තමන්ගේ පවුලේ මානසික සතුට, ඒ පෞරුෂත්වයේ පවුලේ නම්බුව මේ සියලු දේ රැකගෙන සමාජයේ අනිත් පිරිසට ගෞරවයක් වෙන විදිහට ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්න, ඒ හැකියාව හදාගන්න කියන එක ආදරෙන් මතක් කරනවා. ඉතින් දිගටම channel එකත් එක්ක එකතුලා ඉන්න. මම හිතනවා මම මේ කිව්ව කිසිම දෙයක් වැරදි නෑ. මේ තමයි සැබෑ යථාර්ථය.